නුවන් අපිට තියෙන ප්‍රශ්නේ පළවෙනි දේ මේක ගිය සුමානෙත් අපි කලින් සුමානේ කතා කරපු දෙයක්. වැගන්ආර් අපි දන්නේ හයිබ්‍රිඩ් කියලා. කම්පැනි එක නිෂ්පාදනය කරලා එන්නේත් හයිබ්‍රිඩ් කියලා. පරණ වාහනේත් අපි හයිබ්‍රිඩ් කියලා පිළිගත්තේ. ඒ වගේම පරණ වැගන්ආර් එකට අපි දුන් සහතික ගත්තෙත් නැහැ. ඒක හයිබ්‍රිඩ් තමයි. ඒක තමයි විකුණන්නේ. අද ගිහිල්ලා අපි ඉන්ටර්නෙට් එකේ බැලුවත් විකුණන්නේ හයිබ්‍රිඩ් කියලා. හැබැයි අලුත් වාහනේ වැගන්ආර් එක අද එන්නේ හයිබ්‍රිඩ් එකක් විදියට කම්පැනි එක එව්වට ලංකාවේ වරයෙන් එළියට එන්නේ කස්ටම් එකෙන් එළියට එන්නේ මේ වාහනේ පෙට්‍රල් වාහනයක් විදියට ටැක්ස් එකක් ගෙවලා එළියට ගන්න. හැබැයි බැජ් හැම දෙයක්ම තියෙනවා. මේක වැගන්ආර් එක හයිබ්‍රිඩ් නෙවෙයි කියලා කියනවා. ඔයා කියනවා මේක එදා කිව්වා නෑ මේක හයිබ්‍රිඩ් එකක් තමයි. මෙන්න මේකයි තත්ත්වය. කම්පැනි එකත් කියනවා. ඔයාට මම දීපු චැලෙන්ජ් එක තමයි පුළුවන් නම් එහෙනම් මේක හයිබ්‍රිඩ් කියලා ඔප්පු කරන්න කියන දේ. අද ඔයා ලෑස්තිද ඒකට උත්තරයක් දෙන්න? ලෑස්ති තමයි. අංක 1 තැනින් පළවෙනි තැනින් පටන් ගමු. හරි. හයිබ්‍රිඩ් වාහනයක් අඳුනගන්න ලෝකේ තියෙන ප්‍රධාන ක්‍රමය මම එදාත් කිව්වා 3 බැච් සිස්ටම් එක. දැන් මෙතන තියෙනනේ වාහනය. ඔව්. එතකොට වාහනයක ඉස්සරහා දෙපැත්තේ තියෙන ෆෙන්ඩර්ස් දෙකේ පිටිපස්සේ දොරේ හයිබ්‍රිඩ් කියන එක ගහලා තියෙනවා නම් ඔව් නිෂ්පාදකයා ගහලා තියෙනවා. මොකද ස්ටිකර් අරගෙන ගහගන්න ඒවත් තියෙනවා සහ පංචිකාවත් එහෙම තියෙනවා ඔය ලෝ රිකන්ඩිෂන් අරගෙන ගහගන්න ගාලි රෝඩ් එකට ගියාම තියෙනවා. ඔව්. නිෂ්පාදකයා විසින් ඔරිජිනල් එන වාහනේ ගහන තැන් තුනක් තියෙනවා. එකක් තමයි දකුණු පැත්තේ ෆෙන්ඩර් එකේ සහ වම් පැත්තේ ෆෙන්ඩර් එක පිටිපස්සේ දොර. ඔය තැන් තුනේ හයිබ්‍රිඩ් කියලා ගහලා තියෙනවා නම් ඒක හයිබ්‍රිඩ් වාහන. මම එහෙම කිව්ව හේතුව තමයි ඔය 2022 වගේ පස්සේ වාහන ලෝකේ සම්මත කැටගරිස් වෙනස් වුණා. එතකොට හයිබ්‍රිඩ් කියන එක ලොකුවට හයිබ්‍රිඩ් කියලා ලොකුවටම ගහන්නේ නැහැ. වචනේ සම්පූර්ණයෙන්ම ගහන්නේ නැහැ. ඒ වාහන වල ගහලා තියෙන්නේ HEV කියලා. ඔව්. කියන්නේ හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එක. එතකොට HEV කියලා ගහලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කියලා ගහලා තියෙන්නත් පුළුවන් පරණ වාහන. ඒතර ඒ කියන්නේ ඒකෙන් අපිට අදහස් වෙන වාහනේ හයිබ්‍රිඩ් කියලා. ඔබ ඔය දකින්නේ ඔය බැජ් එක තමයි. හයිබ්‍රිඩ් බැජ් එක. හරි. බැජ් තුනක් තියෙනවා. ඒකේ අවශ්‍යතාවයත් මම කියලා ඉන්නම් ඇයි කියලා. හයිබ්‍රිඩ් වාහනයක තියෙන අන්තර්ාදායකතාවය නිසා ඒ කියන්නේ වාහනයක් ඇක්සිඩන්ට් වුණා. හයි වෝල්ටේජ්. ෆස්ට් රෙස්පොන්ඩර් නැත්නම් ඒ වාහනේ රිකවර් කරන්න යන මොකක් රෙස්කියු ටීම් එකකට ඒකේ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් තියෙනවනේ ඒක කොහොමද හැන්ඩල් කරන්න කියලා. අනේ ඒක නිසා තමයි දුරින් ඉඳන් අඳුන ගන්න පුළුවන් වෙන විදිහට හයිබ්‍රිඩ් කියලා වාහනේ ගහලා තියෙන්නේ. ඒකයි එහෙම තියෙන්නේ. ඒතර පළවෙනි සාධකේ වාහනේ අඳුනා ගැනීම. හරි. දෙවෙනි එක තමයි හයිබ්‍රිඩ් වාහනයක් නම් බල පද්ධති දෙකක් තියෙනවානේ පවර් ට්‍රේන් දෙකක්. ඔව්. මේකේ පළවෙනි බල පද්ධතිය තමයි එන්ජිම. දෙමුහුම් කරණය කරන්නේ නැත්නම් හයිබ්‍රිඩ් කරන්නේ වාහනයක් එන්ජිමේ තියෙන එෆිෂියන්සි වැඩි කරගන්න. ඒකේ බලාපොරොත්තුව තමයි ටේල් පයිප් නැත්නම් සයිලෙන්සරෙන් එළියට එන කාබනික විමෝචනය අඩු කරන්න. හරි. එහෙනම් කාබනික විමෝචනය නොවන දෙවන බල පද්ධතියක සහාය ගන්න වෙනවා. පළවෙනි බල පද්ධතිය උදව්වට එහෙම තමයි විමෝචනය අඩු වෙන්නේ. හරි. එහෙනම් ওই දෙවන බල පද්ධතිය සෙකන්ඩ් පවර් ට්‍රේන් එකට කොටස් දෙකක් තියෙන්න බෑ. එකක් ශක්ති ප්‍රභවය අනිත් එක ශක්ති පරිවර්තක. ඒතකොට ප්‍රභවය ගොඩක් වෙලාවට නිෂ්පාදකයෝ සෑම පරිශ්‍රණ කළා මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ හැම නිෂ්පාදකයම වගේ විදුලිය. ඒතකොට විදුලිය සමීර ගබඩා කරලා තියෙන බැටරි. එතකොට විදුලියෙන් බලය උත්පාදනය කරන යාන්ත්‍රික බලය ජෙනරේට් කරන්න පාවිච්චි කරනවා මෝටර එකක්. හරි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය කස්ටම් එකේ මම දන්න විදිහට හයිබ්‍රිඩ් කියලා බැච් ගහලා ආවට මේකේ මෝටරයක් නැහැ වගේ එකක් පේන්න තියෙනවා. ඉතින් ලෝකයේ හයිබ්‍රිඩ් පවර් ලෙවල් එක අනුව මෝටර සහ බැටරි වල කැපැසිටි අනුව මේ ඇති කරන්න පුළුවන් බල සහායතාවය වෙනස් වෙනවානේ. ඔව්. ඒතර වැඩි මෝටරයක් ලොකු කිලෝවොට් ගානක මෝටරයක් තියෙනවා නම් ලොකු යාන්ත්‍රික බලයක් දෙන්න පුළුවන්. හරි. ඒතර එෆිෂියන්සි වැඩි. හැබැයි ලොකු බැටරියකුත් එයාට අවශ්‍ය වෙනවා. හරි. ඒ වගේ ඒ තියෙන ලෙවල්ස් අනුව, කියන්නේ කැපැසිටිස් අනුව බල ප්‍රභේද කීපයකට බෙදලා තියෙනවා මයික්‍රෝ, මයිල්, ෆුලි සහ ප්ලග්-ඉන් කියලා. ඔය කොටස් හතරකට බෙදලා තියෙනවා. එතකොට මයික්‍රෝ සහ මයිල් හයිබ්‍රිඩ් වාහන ගොඩක් වෙලාවට කිලෝවොට් 5ට අඩු මෝටර්ස් පාවිච්චි කරන්නේ. ඊළඟට බැටරිස් ගත්තහමත් 48 වෝල්ට්ස් වලින් පල්ලෙහාට තියෙනවා මයික්‍රෝ හයිබ්‍රිඩ්ස් වල මයිල් හයිබ්‍රිඩ් වල වෝල්ට්ස් 160 වෙනකන් තියෙනවා. ඒතර 48 කියලා කියන්නේ 48 කියලා කියන්නේ අර අන්තර්ජාතික CEC 100 කියන ස්ටෑන්ඩඩ් එක අනුව අධිවෝල්ටීයතා කැටගරියට අයිති වෙන්නේ නැහැ. හරි. යම් විදුලියක් අධිවෝල්ටීයතාවයයි වාහන වල නිර්වචනය කරන්නේ DC විදුලිය 60ට වැඩි නම් AC විදුලිය 30ට වැඩි නම් හයි වෝල්ටේජ්. එතකොට ඒකේ වෙනම සේෆ්ටි කැටගරි එකක් එනවා. දැන් 48 කියන්නේ ඒ කැටගරි එක නෙමෙයි. ලෝකේ 2017 සම්මත කරගන්න මොටර නිෂ්පාදන සමාගම් මේ එන්ජින් එකේ මේ තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න එන්ජිමට යෙදෙන බලය බාරයන් කියන්නේ එක්ස්ටර්නල් ලෝඩ්ස් පුළුවන් තරම් අඩු කරගන්න. අපි දන්නවා ක්‍රෑන්ක් එන්ජිමක් දැක්කහම බෙල්ට් එකෙන් තමයි ගොඩක් දේවල් දුවන්නේ.
වෝටර් පම්ප් එක දුවනවා, ඕල්ටර්නේටර් එක දුවනවා, තව ඇතුලෙන් චේන් වලින් ඔයිල් පම්ප් එක දුවනවා. ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒතර මේව අඩු කරගන්න ඕන නිසා මේගොල්ලෝ මේ හැම එකකම මෝටර්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ වෝටර් පම්ප් එකකට මෝටරයක් පාවිච්චි කරනවා, කූලන්ට් පම්ප් එකක්, ටර්බෝ චාර්ජර් එකකට මෝටර්ස් පාවිච්චි කරනවා, ඔයිල් පම්ප් එකකට මෝටර්ස් පාවිච්චි කරනවා. ඉතින් මේක ඔපරේට් කරන්න මේගොල්ලෝ වෝල්ට් 48ක විදුලි පද්ධතියක් පාවිච්චි කරනවා. එතකොට ඒ පද්ධතියත් අයිති වෙන්නේ ඔය මයිල් හයිබ්‍රිඩ් කැටගරිය. දැන් සමහර ප්‍රශ්නයක් තියෙනවා. පෙට්‍රල් කියලා වාහන ආවත් ඒවත් අර කැටගරියකට එනවා. මොකද ලොකු වාහන වල තියෙනවා ජීප් වල එහෙම ගත්තට පස්සේ 48 වෝල්ට් සිස්ටම් තියෙනවා. ඒතකොට ඒව අයිති වෙන්නේ මයිල් හයිබ්‍රිඩ් කියන කැටගරිය. හරි. නමුත් ඒකේ බැජ් එකක් නම් සමහර ගහලා නැහැ හයිබ්‍රිඩ් කියලා. ඒතර අපි ඔටෝ ස්ටොප් ෆන්ක්ෂන් එක විතරක් තියෙනවා. එතකොට ඔය වගේ දෙවන බල පද්ධතියක් එක්ක වාහනේ නිර්මාණය වුණාට පස්සේ මේකේ ධාවන අවස්ථා කීපයක් මම කියවන්නේ දෙමොමක තියෙනවා. දැන් අපි ඔය ජීප් වල එන කතන්දරය තුවා කියන්නේ මයිල් හයිබ්‍රිඩ් කැටගරි එකට ඒකෙත් කාබන් විමෝචනයේ තත්ත්වය ගත්තාම හයිබ්‍රිඩ් වාහනයක ලෙවල් එකටම සමානද අපි කතා කරන හයිබ්‍රිඩ් එක. මොකද අඩු වෙන්න හේතුවක් තියෙනවා. හයිබ්‍රිඩ් වාහනයක තියෙනවා ඔප්ෂනල් කීපයක්. එකක් තමයි ධාවන ආරම්භය සිට අවසානයේ දක්වාම හෝ අතරමැද හෝ දෙමුහුම් ධාවනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇසිස්ට් ඩ්‍රයිව් එකක් තියෙනවා. පද්ධති දෙකම සායෙන් වාහනේ දුවන්න ඕනේ. ඊළඟට ඔප්ෂනල් EV ඩ්‍රයිව් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ තනි EV විදිහට වාහනේ දුවන්න පුළුවන් විදුලියෙන් විතරයි. ඔව්. ඔටෝ ස්ටොප් ෆන්ක්ෂන් එකක් තියෙනවා ට්‍රැෆික් වලදී. ඊපස්සේ රීජෙනරේටිව් බ්‍රේකින් තියෙනවා. අනිකුත් කන්ඩිෂන් වල මයික්‍රෝ මයිල් කියන වාහන වල විතරක් එන්ජින් ඩ්‍රයිව් අවස්ථාවකුත් තියෙනවා. එතකොට ඔය දවන අවස්ථා අතරින් අර EV ඩ්‍රයිව් කියන එකයි ඔටෝ ස්ටොප් ෆන්ක්ෂන් එකයි රීජනරේටිව් ෆන්ක්ෂන් එකයි කියන එක තමයි හයිබ්‍රිඩ් වලදී ප්‍රමුඛ වෙන්නේ. ඔව්. අර මං කියන 48 වෝල්ට් සිස්ටම් එකේ සමහර EV ඩ්‍රයිව් එකක් කරන්න විදියක් නැහැ. මොකද ලොකු වාහනයක්නේ. ඒක කරන්නේ අර විදුලි පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කරලා ඉන්ධන අඩු කරගන්න. තමයි එකෙන් කරන්නේ. ඒ නිසා තමයි හයිබ්‍රිඩ් බැජ් එක එතනට නැහැ. එතනට බැජ් එක එතනට නැහැ. මම ඒක එක්කම අහනවා. එතකොට මෝටර එකක් පාවිච්චි වෙනවා. ඔය කියන EV ඩ්‍රයිව් එකේ සිස්ටම් එකක් අලුතෙන් එන හයිබ්‍රිඩ් මේ වැගන් ආර් එකේ තියෙනවද? තියෙනවා. ඒකට තියෙන සමහර හේතුවක් තියෙනවා. ලෝකේ වාහන හයිබ්‍රිඩ් වාහනවල මෝටර්ස් තියෙන තැන් අනුව මේ ලෝකේ අනුමත කරපු මේ සම්මත ස්ටෑන්ඩඩ් එකක් කැටගරිස් 4ක් තියෙනවා. මේකේ ෆුලි හයිබ්‍රිඩ් වෙනකොට 5ක් වෙනවා. හරි. ඔන්න ළඟට පෙන්නුවා. පෙන්නන්න කියනවා. දැන් මේ වැගන් ආර් එක හයිබ්‍රිඩ්ද නැද්ද කියන එක හොයාගෙන යන වැඩේ තමයි අපි ඉන්නේ. එතකොට ඒකේ පළවෙනි කැටගරි එක තමයි P0 කියන එක. P0 කියන එකේදී මේගොල්ලෝ කියනවා මෝටර එක කිලෝවොට් 5ට වඩා අඩුයි. මේක කපල් වෙලා තියෙන මේක සම්බන්ධ වෙලා තියෙන එන්ජින් එකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට බෙල්ට් එකකින්. ඔව්. තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නැහැ මෝටර එක. නෑ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නැහැ. මෝටර එක සම්බන්ධ වෙන්නේ බෙල්ට් එකක් කරහා තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ. හරි. ඒතර මෝටරෙන් කරකවන්නේ බෙල්ට් එක කරහා ක්‍රෑන්ක් ෂාෆ්ට්. හරි. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරහා තමයි ට්‍රාන්ස්මිෂන් එකට ගිහිල්ලා බලේ රෝද වලට යන්නේ. EV දුවනකොට දුවන්නේ මේ විදියට. ඔව්. ඊළඟ P1 කියන කැටගරි එකේදී මේක මෝටර එක සම්බන්ධ ඒක ලොකු මෝටරයක් පාවිච්චි කරනවා. ඒකේ සම්බන්ධ වෙනවා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ ෆ්ලයි වීල් එක පැත්තට. ඒ කියන්නේ මුල අර තියෙන බෙල්ට් තියෙන පුලිය පැත්තට නෙමෙයි ක්‍රෑන්ක් එකේ අනිත් පැත්තට. උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන ඉන්සයිට් එක. Honda ඉන්සයිට් එක ගත්තොත් මේ P1 කැටගරි එකේ වාහනය. හරි. එතකොට P2 වගේ කැටගරි එනකොට ක්ලච් එකකින් එන්ජිම ගලවන්න පුළුවන්. ක්ලච් එකකට පස්සේ තමයි හයි වෙන්නේ මේ මෝටර එක. උදාහරණයකට BMW 745/30E වගේ වාහන මාර්ග. P3 කියන කැටගරි එකේදී ගියර් බොක්ස් එකේ අවසන් පැත්තට හයි වෙනවා. ඒ කියන්නේ එන්ජිම ගිහිල්ලා ක්ලච් එකක් තියෙනවා. ඊට පස්සේ මොකක් හරි ඩිස්එන්ගේජ් කරන මෙකැනිසම් එකක් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් එක තියෙනවා. ට්‍රාන්ස්මිෂන් එක ඇතුලේ රෝද වලට බලය ලැබෙන ෆයිනල් ඩ්‍රයිව් එක ගාව හයි වෙලා තියෙන මෝටරයක්. උදාහරණයක් විදිහට වාහනේ කියනවා Honda Vezel එක. හරිද? එතකොට මේ ඔක්කොගෙම මේ කැටගරිස් එක තියෙනවා P0, P1, P2, P3, P4 කියලා ඉන්නේ සමීර අර 4 wheel කියන වාහනවල පිටිපස්සේ රෝදත් කරකවන මෝටර වලින් ඔය අවුට්ලෑන්ඩර් වගේ මාදිරි ගත්තාම මේකේ P4 කියන ස්ට්‍රක්චර් එකකුත් තියෙනවා. P5 කියලා කියන්නේ fully hybrid මම මෙතන එක දක්වලා නැහැ. අපි ඒක වෙන දවසක කතා කරමු. අර Toyota වගේ තියෙන වාහනවල. දැන් මේ වාහනේ ගත්තාම සමීර මම පෙන්නන්න ගෙනා මේක අපි බොන්ට් එක ඇරියට පස්සේ බලන්න පුළුවන්. බෙල්ට් එකකින් ඕල්ටර්නේටරේ වගේ සාමාන්‍ය වාහනයක අපි දැකලා තියෙනනේ ඕල්ටර්නේටරේ ස්වරූපය. ඔව්. ඕල්ටර්නේටරේ හා සමාන මෝටර එකක් තියෙනවා. ඔව්. දැන් මෝටර එක කිව්වට මේකේ නම ඇත්තටම මේකට කියන්නේ BISG කියලා. B කියලා කියන්නේ බෙල්ට් කියන එක. ISG කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර් කියන එක. එතකොට වාහනේ වාට බොනට් එක ඇරලා බැලුවට පස්සේ ඔකෙදී මේ පැත්තකින් පේනවා බෙල්ට් එකකින් මේ වගේ එකක් හයි වෙලා තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ දිගටම සාමාන්‍ය වාහනයක ඕල්ටර්නේටරයක්. හරි.
මේ පැත්තේ තියෙන සමීර සාමාන්‍ය වාහනයක ඕල්ටර්නේටර්. හරි. එතන මේකේ කොටස් ටික ගත්තාම මෙතන තියෙන්නේ මේ සාමාන්‍යයෙන් කාර්මිකයන් දන්න ඔය මැද තියෙන රොටර් එක, ඊට පස්සේ තියෙනවා ස්ටේටර් වයින්ඩින් එක, ෆීල්ඩ් එක මේ විදිහට උඩට එනවා. ඊට පස්සේ තියෙනවා IC රෙගියුලේටර්. මෙච්චරයි තියෙන්නේ. ඕල්ටර්නේටර් එක කිව්වම සමීර බෙල්ට් එකෙන් තමයි දුවන්නේ. අනිවාර්යයෙන්. හැබැයි මේකේ විදුලිය ජෙනරේට් කරනවා මිසක් මේකේ මෝටර් ඇක්ෂන් එකක් තියෙනවා. මෝටරයක් විතර වැඩ කරන්නේ නෑ. මෙයාට හැකියාවක් නෑ කරකවන්න. ඔව්. මෙයාට පුළුවන් ජෙනරේට් වෙන්න විතරයි. ජෙනරේටරයක් විදුලිය නිෂ්පාදනය කරන්නක් විතරයි. වීල් එක කරකවන්න පාවිච්චි වෙන්නේ නැහැ. ඔව් මේ තියෙන්නේ වැගන්ආර් වල ඔය වැගන්ආර් හයිබ්‍රිඩ් කියන මොඩල් එකේ පාවිච්චි වෙන ඉන්ටිග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර්. දැන් මේකයි දෙකම එකයි වගේ නේද? බැලුවා. මේක අපිට මෝටරයක් කියලා පේන්නේ නැහනේ. හැබැයි සමීර මේක මෝටරයක්. මේක මෝටරයක් වෙන්නේ මේ ස්වරූපයේ මූලික යට කොටස එක වගේ වුණාට මේකේ තියෙන සමීර මේ තියෙන ස්ටේටර් වයින්ඩින් එක වෙනස්නේ අරකට වඩා. ඒක වෙනස්. ඊළඟට මෙයා මෙහෙම උඩට හයි වුණාට පස්සේ මෙතන එනවා සමීර සාමාන්‍ය වාහනික අර හයිබ්‍රිඩ් වාහන වල තියෙන ප්‍රධාන එකකේ ඉන්වර්ටර් එක. ඉන්වර්ටර්. දැන් මේක තියෙන්නේ මෙතන උඩ. ඔව්. මේක කවර් කරාට පස්සේ මේ වගේම තමයිනේ. ඔව්. කියන්නේ බාහිර ස්වරූපේ එකයි. හැබැයි අපිට හිතෙන්නේ මේක ඕල්ටර්නේටර් එකක් වගේ. හැබැයි මේක ඕල්ටර්නේටර් නෙමෙයි. ඔක මෝටරයක්. මේක මෝටරය. කියන්නේ මෙයාට පුළුවන් රෝදේ කරකවන්න පුළුවන්. බෙල්ට් එක හරහා කරකිලා විදුලිය උත්පාදනය කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ලබා දෙන විදුලිය හරහා මෙයාට මෝටරයක් විදිහට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරකවන්නත් පුළුවන්. හරිද? ඒක තමයි සමහර මේකට එජෙස්ටර්ස් දෙකක් එන්නේ. ඔය වැගන්ආර් දන්න ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි කාලයක් දුවනකොට එජෙස්ටරේ සද්ද එනවා. ඒක සාමාන්‍ය පොදු දෙයක්. මෙයා කියන්නේ ISG එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරකවනවා නම් මෙයාගේ පැත්තෙන් බලය යොමු කරන්න බෑ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. ඊළඟට යට ඉඳන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් මෙයාව කරකවන බෙල්ට් එක කරා ඒ බලය යොමු වෙන්නේ මේ පැත්ත. ඒක නිසා මේකට එජෙස්ටර්ස් දෙකක් එනවා දෙපැත්තට තද වෙනවා. ඒතර ඒක එජෙස්ටර්ස් දෙක එන්නේ සහ ඒක ලෝඩ් වෙන විදිහට ඒක කාලෙත් එක්ක සද්ද වෙනවා. ඒක ස්වභාවික වෙන දෙයක්. ඒතර මෙයාට පුළුවන් ජෙනරේට් කරන්නත් පුළුවන් මෝටර් ඇක්ෂන් එක විදිහට කරකවන්නත් පුළුවන්. ඔව්. හැබැයි පෙනුම කවුරු වගේද? පෙනුම නිකන් ඕල්ටර්නේටර් වගේම තමයි. ඒතර මේ තියෙන්නේ වැගන්ආර් එක පාවිච්චි කරන බැටරියක්. ඔව්. හරිද? මම ඔතෙන් එන්නම් බැටරිය පොඩ්ඩක් පෙන්නන්න. එන්න අනිවාර්යෙන් එන්න. බැටරි එක අපිට ඇතුළේම පෙන්නත් පුළුවන්. මුලින්ම මෝටර් එක දැන් රයිට් මේක මොන ජෙනරේෂන් එකකද වැගන්ආර් එක? මේක සමීර 6 ජෙනරේෂන් එක. 6 ජෙනරේෂන් එකේ වර්ෂන් එක. දැන් මේක කස්ටම් එකෙන් මේක එළියට එන්නේ හයිබ්‍රිඩ් එකක් විදිහටද මේක ආව එළියට? මම දන්න විදිහට සමීර මෙහෙමයි. මේක බැච් ඒ වාහනේ මම ඉන්ස්පෙක්ට් කරාම දැක්කා. ඔක්කොම මේ සිස්ටම් එක තමයි මෙහෙමම තියෙන්නේ. හරි. හැබැයි එයාලා කියනවා මේක හයිබ්‍රිඩ් නෙමෙයි කියලා. දැන් මේක වැටෙන්නේ හයිබ්‍රිඩ් නෙමෙයි කියන කැටගරිය. නෙමෙයි කියන කැටගරිය. හරි. මේක මොකද්ද නිෂ්පාදිත වර්ෂය? මේක 2018. 2018. එතකොට 2018 දී මේකට ටැක්ස් එක වැදුනේ හයිබ්‍රිඩ් විදිහටද මේක වැදිලා තියෙන්නේ? මේක වැදින්නේ. හා එතකොට 2000 ඔයා කියන්නේ 20 විතර වගේ වෙනකොට ඒ ගොඩක් 24 25 ඇවිල්ලා තියෙනවා. ඔව් හරි. එතකොට දැන් මේකට දුන් සහතිකය ගන්න ඕනේ. මේකට දුන් සහතිකය ගන්න ඕනේ නැහැ. ඔව්. මේක හයිබ්‍රිඩ් වර්ෂන්. හා. හයිබ්‍රිඩ් එකට අපි දුන් සහතිකය ගන්න නැත්තේ ලංකාවේ තියෙන විමෝචන මට්ටම තියෙන හරි. ඔව් ඒක. මට්ටම වඩා ඉහළින් මේකේ ප්‍රතිතනය වෙනවා. ඔව්. හැබැයි මේක හයිබ්‍රිඩ් එකක් වෙලත් පොත වැදුනොත් හයිබ්‍රිඩ් නෙමෙයි කියලා පෙට්‍රල් කියලා. ඔව් අනිවාර්යයෙන්. පෙට්‍රල් කියලා පොත වදිනවනේ. ඒක දුන් සහතිකය ගන්න ඕනේ. ඔව්. ඒතර ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නයක් තමයි. ඒක තමයි මේ කතා කරන්නේ ප්‍රශ්නේ නිසා. ලොකු ප්‍රශ්නයක්. හරි. මට ඔය මෝටර්ස් ටික පෙන්වන්න. පොඩ්ඩක් පෙන්වන්න. කොයි පෙන්වන්න? මේ තියෙන සමහර මම ඉස්සෙල්ලා පෙන්නුවා BIC. දැන් මම මේ තියෙන මෝටර් එක. බෙල්ට් එකෙන් තමයි ඒක බෙල්ට් එකත් පේන්න තියෙනවා. ඔව්. බෙල්ට් එකෙන් තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හා. එතන මෙයාට අපි කියන්නේ BIC. බෙල්ට් ඩ්‍රයිව් ඉන්ටිග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර්. ඔව්. එතකොට මෙයාට අවශ්‍ය වෙලාවට විදුලිය ලබා දෙන්න. ඔව්. ලබා දෙන්නේ මේකේ බැටරිස් දෙකක් තියෙනවා. හරි. අපි ආ පැත්තට යන්න බැටරි. එකක් තමයි මේ තියෙන 12 volts බැටරිය. හරි. ඒතර මේක සාමාන්‍ය බැටරියක් නෙමෙයි අපි කියන්නේ ස්ටාර්ට් ස්ටොප් බැටරිය කියලා. ඔව්. ඊළඟට මෙතන තව බැටරියක් තියෙනවා සීට් එකේ යට. ඒකත් බලමු. කෝකද? එතන තියෙන මේ සමහර ඔක්සිලරි බැටරි. ඔව්. ඒතර මේකේ ගහලා තියෙනවා වෝල්ට් 12යි. ඔව්. වොට් අවර්ස් 120යි. ඔව්. ඒතර මේ බැටරිය උඩ අපි ගලවලා බැලුවා මේකට සමාන බැටරියක්. ඔව්. මේකේ උඩ කවරේ ගලවලා බැලුවා මෙතන තියෙනවා ලිතියම් අයන් බැටරිස්. ඔව්. එතකොට දැන් මේකට වඩා මේකේ කැපැසිටි එක වැඩි. මේකේ වොට් අවර්ස් 36 බැටරියක් මම මේ උඩ කවරේ ගලවලා තියෙනවා. එතකොට මේක 120ක්. එතකොට මේ 6 ජෙනරේෂන් එකෙන් පස්සේ වැගන්ආර් වල ආපු 6 ජෙනරේෂන් එකෙන් පස්සේ තමයි දැන් 18න් පස්සේ තියෙන වාහන තියෙන්නේ. ඔව්. ඒ හැම එකෙම සමීර EV ඩ්‍රයිව් එකක් තියෙනවා. තියෙනවා. ඔව්. ඒ කියන්නේ වාහනේ ඇසිස් ඩ්‍රයිව් එකක් තියෙනවා.
ඔටෝ ස්ටොප් ෆන්ක්ෂන් එකක් තියෙනවා. පරණ අපි හයිබ්‍රිඩ් කියලා පිළි අරගත්ත සියලු දේ තියෙනවා. ඕ හයිබ්‍රිඩ් කියලා අපි පිළිගන්නේ සියලු දේ තියෙනවා. බැටරි එකක් තියෙනවා. වාහනේ ඩ්‍රයිව් කරනකොට EV දුවනවා, ඇසිස් දුවනවා. ඊට පස්සේ මේ ඔටෝ ස්ටොප් ෆන්ක්ෂන් එක තියෙනවා. ඔව්. රීජෙනරේටිව් ෆන්ක්ෂන් එක තියෙනවා. ඔව්. ඒතකොට ඒ සියලුම දේවල් මේකින් වෙනවා. හරි. එතකොට මේ පරණ වාහනේත් ඒ ටික තියෙනවා, අලුත් වාහනේත් ඒ ටික. අලුත් වාහනේ ඒ සේම් ඊට වඩා වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙන. ඒ තියෙද්දි තමයි මේක හයිබ්‍රිඩ් නෙවෙයි වෙන්නේ. හයිබ්‍රිඩ් නෙවෙයි කියලා. හැබැයි ඒකට මොකක් හරි තර්කයක් ඇතිනේ නුවන්. එහෙම ඕක මොකක් හරි තර්කයක් තියෙනවා වෙන්න බැරිද විශේෂඥයන්ගේ ඕකට? සමීර ඒකට වෙන තරකයක් නැහැ. මං හිතන්නේ ඒක අවාසනාව වෙන්න ඕනේ. හරි. අපි හිතන්නේ එහෙනම් ඒ ප්‍රශ්නේ අපිට ඉස්සරහදී විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් හයිබ්‍රිඩ් වාහනයක් තමයි අදත් ලංකාවට එන වැගන්ආර් එක මේ කියන විදිහට නුවන් පැහැදිලි කරලා දෙන විදිහට. නමුත් ඒක ලංකාවේ පිළි අරගන්නේ ඒක පෙට්‍රල් වාහනයක් විදිහට. මං හිතනවා ඉදිරියේදී මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. එහෙම තත්ත්වයක් තියෙනවනේ අපි පවා මේකට සම්බන්ධ වෙලා කතා බහ කරන්න අපි අපේ තියෙන තාක්ෂණික දැනුමත් විශේෂඥයන් එක්ක සම්බන්ධ වෙලා මේ නව තාක්ෂණ. මොකද අවුරුදු 5කට පස්සේ වාහන ලංකාවට එන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම එන්න ගත්තාම විවිධ දේවල් ලෝකේ වෙනස් වෙච්ච දේවල් අපි සමහර වෙලාවට පරණ ක්‍රමත් එක්ක අපි හිතනවා. ඒක ලොකු වැරද්දක් නෙවෙයි. එහෙම තමයි ලෝකේ අපි ඉන්නේ ලොකු ජෙනරේෂන් ગેප් එකකනේ මේ වෙලා තියෙන දේවල් එක්ක. ඒ නිසා අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද හරියට ඉස්සරහට විසඳගන්නේ. කතාව විවෘතයි. ඕනම කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙලා කමෙන්ට් කරලා අපිට කතා කරලා හරි ඔබේ අදහසුත් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේක හයිබ්‍රිඩ්ද නන් හයිබ්‍රිඩ්ද කියන එක දේ සම්බන්ධව. හරි. ගොඩක් ස්තුතියි නුවන්. මේක ලොකු මතභේදාත්මක කතාවක් බහකට පත් වෙයි. ඉතින් අපිම තමයි මේ වගේ ඒවා කතා කරගෙන ඉන්නේ. ඔටෝ විෂන් එක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ හරි දේ දැනගන්න ඕනේ කියන දේ.